ආයුබෝවන් ඔබට සුබ දවසක්. අප්‍රේල් මස දෙවනදා සිට අප්‍රේල් මස 8 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය. ලග්නෙන් ලග්නෙට මේ සතිය ඔබට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය ලග්නාධිපති කුජගුරු හිමි පුවපුටක නැකතේ ප්‍රදේශයක ගමන් කරමින් අයස්ථානගතව හැසිරෙන මෙම සතියේදී වැඩි කාලයක් වඩාත් බුද්ධිමත්ව මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයන් ලැබෙනවා. ධනය පවුලේ මිලමුදල් ගනුදෙනු සම්බන්ධව පහසු මං සොයන අතර ඉක්මන් කෙරේද උනන්දු වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් කරදර තත්ත්වයන් පවතිනවා. එබැවින් පාලනයට උත්සාහ ගන්න. සමහර විට මහන්සියට සාධාරණයක් නොවන බවක්ද දැනෙනවා. අධ්‍යාපනය නිදහස් වටපිටාව හා කාර්යශීලී බලපෑම් ඔබගේ අධ්‍යාපන කටයුතු වල හොඳ රුකුලක් වෙනවා. වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ හැදෑරීම් උපකරණ නිෂ්පාදන බෙදා හැරීම් අලවිය සම්බන්ධ පහසුකම්ද විශේෂයි. අධ්‍යාපනය නිදහස් වටපිටාව හා කාර්යශීලී බලපෑම් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට හොඳ රුකුලක්. ගෘහ සැපත 3, 4, 5 යන දිනවල අන්‍යෝන්‍ය සම්බන්ධතා ගැන සහනශීලී සම්බන්ධතාවයන් ඇති වෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඇති වෙනවා. ගෙදර කටයුතු ගැන සැහැල්ලු උනන්දුවක්ද පෙන්නුම් කරනවා. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. සෞඛ්‍ය මුල් දින සාමාන්‍ය වියලි සෙම් සහිත හැකි අතර ඇස්වල වියලි තත්ත්වයන් පාලනය කරගන්න. උෂ්ණාධික ආහාර පාලනය විශේෂයි. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු වැය ස්ථානගතව තරමක දුබල බැවින් ගමන් කරන සතියේ මුල් දින කීපයම විශේෂයෙන් ඔබගේ අඩුපාඩුකම් මගහැරවා ගැනීමෙන් කාර්යබාධ වියදම් තත්ත්වයන් ඇති කරනවා. ධනය සාමාන්‍ය යහපත් බවක් තවදුරටත් පවතිනවා. පොත්පත් ලිපි ලේඛන ගිවිසුම් sannivedana කටයුතු වලට වඩා සුබවාදී වෙනවා. රැකියාවේ කටයුතු සාමාන්‍ය උද්‍යෝගිමත් තරමක කාර්යබහුල බවක් ගෙන දෙනවා. දේශපාලන හෝ පිරිස් පාලන කටයුතු වලට අයට ඉන් යම් ප්‍රතිලාභයන් මූල්‍යමය වශයෙන් ලැබීමට පුළුවන්. අධ්‍යාපනය තරඟකාරී කටයුතු කෙරේ යහපත් වටපිටාවක් ඇති කරනවා. මනෝවිද්‍යා ජල හා කාන්තා විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධව විශේෂයි. ගෘහ සැපත තාක්ෂණ ඉංජිනේරු හා සම්බන්ධ අය ගැන විශේෂ උනන්දුවකට ඉඩ ඇති වෙනවා. ගෙදර මූල්‍ය කටයුතු සම්බන්ධව දැඩි හිතකර බලපෑම් ඇතිවන්නේ නැහැ. ඇතැම් සුළු බාධාවන් වුවත් මගහැරී යනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධව යමක් කිරීමට මුල් දිනේ වඩාත් යහපත් වෙනවා. සෞඛ්‍ය වියලි සෙම් සහිත වෙනවා. රුධිර සීනි මට්ටම් දුෂ්කරතා පාලනය කරගන්න. ජය අංකය 8 සහ 1 වර්ණය නිල්. දිනය සෙනසුරාදා සහ ඉරිදා. මිථුන ලග්නය ලග්නාධිපති බුධගුරු හිමි පුවපුටක නැගතේ ගමන් කරමින් නවවැන්නේ සම්බන්ධතාවයන් ගෙන දෙන මෙම සතියේදී බරපතල පීඩාකාරී තත්ත්වයන් ඇති නොකරන අතර ශාස්ත්‍රීය කටයුතුවලදී ඉවසීමෙන් යුතුව හැසිරීම වැදගත් වෙනවා. ධනය මිල මුදල් ගනුදෙනුවලදී අන්‍යෝන්‍ය සුහදතාවයන් යුතුවීමට උත්සාහ ගන්න. ජලය සම්බන්ධව වඩාත් විශේෂයි. වඩා සාධාරණ වීමට උත්සාහ දරනවා. රැකියා කටයුතුවලදී තමන්ට වඩා උසස් අයගෙන් උදව් උපකාර මඟ පෙන්වීම් වලට ඉඩ යෙදෙනවා. ඔවුන් හා ගනුදෙනු වලට යහපත් වෙනවා. රාජ්‍ය අංශ හා සම්බන්ධ අයට සාමාන්‍ය වශයෙන් අධ්‍යාපනය කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ අයට යම් දුර්වලතා පසුබෑසීම් ප්‍රයෝජනය ගෙන දෙනවා. ප්‍රායෝගික දුක්ෂරතා විශේෂයි. ගෘහ සැපත විවාහ කටයුතුවලදී දක්වන උනන්දුව සුපුරුදු පරිදි සාමාන්‍ය වෙනවා. ගෙදර කටයුතුවලදී තම පුරෝගාමීත්වය ඉස්මතු වුවද යහපත් චේතනාවන් වෙනවා. දරුවන්ගේ කටයුතුවලට 3, 4, 5 දිනයන් වඩාත් පහසු ගැලපීම් ඇති කරනවා. සෞඛ්‍ය හිසේ වියලිගෙන සැලකිලිමත් වීම අවශ්‍යයි. පැණි රස කෑම්බීම් පාලනය කරගන්න. ආමාශයගත අජීර්ණ තත්ත්වයන් ඇති කරනවා. ජය අංකය 5 වර්ණය ලාකුල දිනය බදාදා. කටක ලග්නය ලග්නාධිපති සඳු 4 වැන්නේ ගමන් කරන එනම් 3, 4, 5 ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂතා මතු කරනවා. මව් පාර්ශ්වීය සම්බන්ධතා වැඩි ප්‍රයෝජන අත්කර දෙනවා. බොහෝ දුරට කලා ක්ෂේත්‍රයන්හි නියුතු අයට නිදහසේ වැඩ කර ගැනීමට අවකාශය ලැබෙනවා. ධනය දුරබැහැර සම්බන්ධතා වැඩි වාසි තත්ත්වයක් ඇති කරද මනා ශික්ෂණයෙන් යුතු බවක් හැඟෙනවා. අප්‍රසිද්ධිය ගනුදෙනු කෙරෙහි උනන්දු වන්න. රැකියාවේ කටයුතුවලදී කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ අයට විශේෂයි. එවැගේම මූල්‍ය ප්‍රශ්න ඇතත් යම් දුරකට විසඳා ගැනීමට අහඹු සහාය බලාපොරොත්තු වෙන්න පුළුවන්. අධ්‍යාපනය වෛද්‍ය තාක්ෂණය හා සම්බන්ධ හැදෑරීම් වලට යම් අපහසුතා ඇති කරනවා. ගෘහ සැපත විවාහ කටයුතුවලදී මතුපිට තත්ත්වයන් වඩාත් ගැඹුරුත් වෙනවා. ගෙදර කටයුතුවල නිහඬ බවක් දැනුණද දුරබැහැර ගමන් ගැන කල්පනාකාරී වන්න. සෞඛ්‍ය දැඩි අපහසුතා නැත ශරීර උෂ්ණාධික බව ගැන අවධානය අවශ්‍ය වෙනවා. රුධිර සීනි මට්ටමට පාලනය විශේෂයි. ජය අංකය 3 වර්ණය රන්වන් දිනය බ්‍රහස්පතින්දා.
සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති රවි අටවැන්නේද බුධහිමි රේවතේ නැකතේ ප්‍රදේශයෙන් ඇසුරු කෙරෙන මෙම සතිය සාමාන්‍ය වශයෙන් ඔබගේ උද්‍යෝගිමත් ස්වභාවයන් වෙනස්කම් තවදුරටත් ඇති කරනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් අනිතු තත්ත්වයන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ධනය තමන් කරන ගනුදෙනු සම්බන්ධ විශ්වාසයක් හෝ අවංක බවක් බොහෝ දුරට ඇති කරගන්නවා. සාධාරණත්වය අනුගමනය කිරීමට උනන්දු වන්න. ජල කටයුතු සම්බන්ධව වඩාත් විශේෂයි. රැකියාව රැකියාවේ කටයුතු පහසු හෝ සැහැල්ලු බව තවදුරටත් දැනෙනවා. තරමක නිදහස් බවක් ඇති කරගන්නවා. කලා නිර්මාණ රැදිපිලි වෙළඳාම රූප අලංකාර කටයුතු විශේෂයි. අධ්‍යාපනය ආගම් දර්ශන වාණිජ හා බැංකු කේස්ත්‍ර සම්බන්ධ අධ්‍යාපන කටයුතු කරන අයට වැඩි පහසුවක් දැනෙනවා. නව පාඨමාලා හදාරන්න අයට විශේෂයි. 8 වන දිනයද විශේෂයි. ගෘහ සැපත විවාහ කටයුතු බොහෝ දුරට බාධා සහිතයි. ප්‍රමාද වීම කල් තැබීම් වලට හේතු යදෙනවා. කටයුතු සංවිධානයේදී එකඟ නොවන කතාබස් වලට සීමා වෙනවා. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධවද විශේෂයි. ගෘහ සැපත විවාහ කටයුතු බොහෝ දුරට බාධා සහිතයි. ප්‍රමාද වීම කල් තැබීම් වලට හේතු යෙදෙනවා. සෞඛ්‍ය වැටීම් තැලීම් සම්බන්ධව ප්‍රවේශම් වන්න. සුවය ප්‍රමාද කරන ආමාශගත වීර්ය ස්වභාවයන් ගැනද විශේෂයි. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. කන්නේ ලග්නය ලග්නාධිපති බුධ 6 වැන්නේ අවිහිරතා ස්ථානගතව ගමන් කිරීම සූක්ෂම අයුරින් ඔබව අපහසුතාවයන්ට ලක්වීමක් වෙනවා. විශේෂයෙන් ප්‍රබුන් උගතුන් උසස් අය හා ඇසුරගෙන වඩාත් කල්පනාකාරී වීම ඉතාමත් වැදගත්. ධනය විනෝදකාමී කටයුතු අනවශ්‍ය ලෙසින් ඔබට බලපෑම් ඇති කරනවා. රැකියාවේ කටයුතු කෙරෙහි අන්‍යයන්ගේ ප්‍රශංසාත්මක තත්ත්වයකට වඩා එකඟත්වයක් වුවත් පළ කරන්න පුළුවන්. වක්‍ර අයුරින් විවේචනයක් ඇති වෙනවා. උසස් අයගේ විවේචන ගැන කරට කර නොයන පමණට අවාසියව පාඩු අවම වෙනවා. අධ්‍යාපනය වැඩිහිටි අයගේ උදව් උපකාර උපදෙස් මඟ පෙන්වීම තවදුරටත් ඉඩ ඇති කරනවා. ගෘහ සැපත වැඩිහිටි සහාය තවදුරටත් ලැබෙනවා. නමුත් තෘප්තිමත් බවක් සෘජුවම ලැබීමට බැහැ. යම් අවිහිරතා ගැනද දැනගන්නට ලැබෙනවා. ගෙදර විනෝද වියදම් පාලනය කරගන්න. රැකියාව ඇතැම් අහිතකර බලපෑම් සෘජුව ගෙදර ජීවිතයට ලං වෙනවා. දරුවන්ගේ කටයුතු වලදී පාර්ශ්වීය සම්බන්ධතාවයන්හි සම්බරතාවයන් කෙරෙහි උනන්දු වන්න. සෞඛ්‍ය හදිසි තුවාලය ස්නානීය පීඩා තත්ත්වයන් ගැන තවදුරටත් උනන්දු වන්න. ජය අංකය 8 වර්ණය දිනය සෙනසුරාදා. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු 7 වැන්නේදී පෙර සහිත මෙන්ම තනිව ගමන් කළද සතියක භාගය වන විට තමන්ගේම නැකතක ගමන් කරමින් වඩා ශක්තිමත් බවක් ඇති වෙනවා. ඇතැම් රහස් කටයුතු සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න. ධනය ගනුදෙනු ඉක්මන් බව හා කල්පනාකාරී බව ගැන අවධානය යොමු වෙමින් පවතිනවා. 7-8 දිනවල අපහසුතාවයන් ගැන ප්‍රවේශම් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් මුල් දිනය එතරම් තෘප්තිමත් නොවනවා. ඒ වගේම අධ්‍යාපනය වෛද්‍ය හා තාක්ෂණ කේස්ත්‍රයන්හි සම්බන්ධ හැදෑරීම් වලට සුබදායකයි. වෛද්‍ය උපකරණ හා සම්බන්ධ විශේෂයි. මතක ශක්තිය යහපත් අයුරින් පවතිනවා. ගෘහ සැපත විවාහ කටයුතු කෙරෙහි තවදුරටත් නැවුම් හැඟීම් ඇති කරනවා. අධ්‍යාපන කේස්ත්‍රයේ තාක්ෂණික සම්බන්ධතා ඇති අය හා සම්බන්ධව විශේෂ වෙනවා. ගෙදර කටයුතු වල යම් විචිකිච්ඡා තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. දරුවන් හා තම දැනුම සම්බන්ධ උනන්දුව තවදුරටත් පවතිනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික තත්ත්වයන් ගැන තවදුරටත් පරිස්සම් වන්න. උෂ්ණාධික ආහාර පාන පාලනය කරගන්න. ජය අංකය 6 වර්ණයේ විසිතුරු රෝස දිනය සිකුරාදා. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජගුරු හිමි පුවපුටක නැකතේ වැඩි කාලයක් ගතකොට ශනි හිමි උත්තරපුට නැකතට මාරු වීම සති අගදී සිදු වෙනවා. හැඟීම්වල බුද්ධිමත් බව ක්‍රමයෙන් වෙනස්ව ප්‍රමාදයන්ට හේතු ඇති වෙන්නට පුළුවන්. උද්‍යෝගිමත් බවක් වෙනස් කරනවා. ධනය මිල මුදල් පරිහරණය යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් වියදම් පාලනය ගැන උනන්දු වන්න. රැකියාව සුපුරුදු ලෙස රැකියාවේ කටයුතු වල නිහඬතාවය තැන්පත් ස්වභාවයක් ඇති වෙනවා. පෙර හැකියාවන්ගෙන් යහපල අත්විඳීමට ඉඩ ලැබෙනවා. ජල සම්බන්ධතාවයන් වඩාත් විශේෂයි. අධ්‍යාපන කටයුතු වල වැඩිහිටියන්ගේ උදව් සහාය ලැබුණද මිල මුදල් සම්බන්ධව ගැටලු ඇති කරනවා. පාඨමාලාවන් හදාරන්නේ නම් එහි ගාස්තු වියදම් සම්බන්ධව විශේෂ වෙනවා. ගෘහ සැපත විවාහ කටයුතු සම්බන්ධව තවමත් පහසු වටපිටාවක් නොදැනෙන නමුත් මානසික උනන්දුවේ වෙනසක් නොමැති බව පෙනෙනවා. නිදහස් මනසක අර්ථවත් කටයුතු වලදී මූල බාධාවන් ගැන සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු සුපුරුදු ලෙස කෙරීගෙන යනවා. සෞඛ්‍ය රුධිරගත පීඩනය මෙන්ම රුධිර සීනි මට්ටම පාලනය ගැන විශේෂයි. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. ධනු ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති ගුරු 7 වැන්නේ කේන්ද්‍රගතව ලග්නය වෙත දෘෂ්ටිගතව ගමන් කරද්දී 8 වැන්නාධිපති සඳ ගුරුට කේන්ද්‍රව ගුරුට දෘෂ්ටිගත හැසිරෙන මුල් දිනය ඔබගේ සිතුවිලි බොහෝ දුරට දුෂ්‍ය වීමට ඇති ඉඩකඩ පාලනය කිරීමට උනන්දු වන්න.
ධනය මිල මුදල් වත්කම් සම්බන්ධ උනන්දුව ඇතත් වියදම් කිරීමට වඩා තිබෙන දේ රැක ගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙනවා. රැකියාවේ කටයුතුවලදී ඔබගේ මානසික ස්ථාවර භාවය රැක ගනිමින් පවත්වාගෙන යාම ගැන ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති කරනවා. රැකියාවට බලපෑම් තත්ත්වයන් එක් කරන්න පුළුවන්. අධ්‍යාපනය ඉගෙනුම් කටයුතුවල ඉක්මන් උද්‍යෝගී බවක් ඇති කරනවා. කිසියම් තරගකාරී බවක්ද එහි ගැබ්වී තිබෙනවා. හැදෑරීම් ආදායම් ක්‍රමවෙද යොමු කර ගැනීමටද හැකියාව පවතිනවා. කලා කේස්ත්‍රය ගැනද වඩාත් විශේෂයි. ගෘහසැපත විවාහ කටයුතු කෙරෙහිවත් වෙනත් මානසික බලපෑම් ඇති කරනවා. ගෙදර ගැන උනන්දුව හා ක්‍රියාකාරී වීමේ පරතරයක් ඇතිවන්නේ නැහැ. දරුවන්ගේ කටයුතු ඉක්මන් අවධානයකට යොමු වීමට පෙනෙනවා. සෞඛ්‍ය පපුවේ වේදනාවන් සම්බන්ධ සුළු වශයෙන් දැනුණද ඒ ගැන විශේෂ අවධානය අවශ්‍යයි. ජය අංකය 5 වර්ණේ ලාකොළ දිනය බදාදා මකර ලග්නේ ලග්නාධිපති ශනි තවදුරටත් තුන්වැන්නේ ගමන් කරන නැකතක ගමන් කරන මේ සතියේදී තරඟකාරී හැඟීම් හෝ යොමුවීම ඇතත් ක්‍රියාකාරී ගුණයන් වෙනස් වීම පෙන්නුම් කරනවා. ධනය කේතුර කටයුතු හා වත්කම් පිළිබඳව ක්‍රියාකාරී උනන්දුව තවදුරටත් පවතිනවා. විශේෂ තර්ක කිරීම මතුවී තිබෙනවා. රැකියාවේ කටයුතු ගැන මානසික උනන්දුව හෝ ක්‍රියාකාරී ස්වභාවයන් තරමක සක්‍රිය බවක් ඇති කරනවා. කලා විෂයන් සම්බන්ධ කටයුතු කෙරෙහි විශේෂ හැඟීම් බොහෝ දුරට නිදහස් හා සරල හෝ සැහැල්ලු වෙනවා. අධ්‍යාපනය කලා කේස්ත්‍රය අධ්‍යයනයන් ගැන උනන්දුව ඉක්මන්වීමෙන් යුක්තව පාලනය කරගන්න. අධ්‍යාපන අරමුණු බොහෝ දුරට ක්‍රියාකාරී බවක් ඇති වෙනවා. ගෘහසැපත විවාහ කටයුතුවලදී සියුම් හා සරල මානසිකත්වයක් ඉන දෙනවා. සුහද සම්බන්ධතාවයන් වලට ඉඩ ඇති කරනවා. තනි මතයට තීරණ ගැනීමට වඩා අන්‍යයන්ගේ අදහස් වලට යොමුවීම වඩාත් යහපත් වෙනවා. ගේදොර කටයුතු සම්බන්ධ උනන්දුවටද සුපුරුදු පරිදි වෙනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද සේමයි. සෞඛ්‍ය මුත්‍රා පද්ධතිය උෂ්ණාධික බව මෙන්ම මලබද්ධ අම්ල පිත්තය ගැන තවදුරටත් අවධානය අවශ්‍යයි. ජය අංකය 8 වර්ණයේ නිල් දිනය සෙනසුරාදා කුම්භ ලග්නය ලග්නාධිපති ශනි දෙවැන්නේද හත්වැන්නාධිපති රවි සමග යෝගව ගමන් කරමින් මෙම සතිය බොහෝ දුරට ඔබගේ කේදර කටයුතු වලට යහපත් බවක් ගෙන දෙනවා. වැඩිහිටියන්ගේ සහයද ප්‍රමාණවත් පරිදි වෙනවා. ධනය මිල මුදල් ගනුදෙනු වලට සාමාන්‍ය වෙන්න පුළුවන්. වියදම් ස්වභාවයක් අඩුව දැනෙනවා. රැකියාවේ කටයුතු වලද අනවශ්‍ය පරිදි ඉක්මන් නොවීමට වග බලා ගන්න. අනපේක්ෂිත පාඩු තත්ත්වයන් වලට ඉඩ යෙදෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතුවලදී ප්‍රමාණාත්මක වාසි තත්ත්වයන් ඇති කරනවා. උසස් ගුරුවැසුරකට වුවද ඉඩ ලැබෙනවා. මුල් දිනයට වඩා පසු දිනයන් මානසික පහසුතා අත්කර දෙනවා. වෙළඳ වාණිජ්‍ය විෂයන් වලට විශේෂයි. ගෘහසපත විවාහ කටයුතුවලදී පාර්ශ්වීය සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් අවහිරතාවයන් වලට ඉඩ ඇති කරනවා. ගෙදර කටයුතුවලදීද යම් අවහිරතා ඉතා සුළු වශයෙන් වුවද ඇති කරනවා. ප්‍රේම සම්බන්ධතාවයන් වලට වටපිටාවක් ඇති වෙනවා. සෞඛ්‍ය ආවශ්‍යක උෂ්ණාධික ස්වභාවයන් පාලනය කර ගැනීමට උත්සාහ ගන්න. මුල් දිනේ ජලය සම්බන්ධ කරදරකාරී තත්ත්වයන් වලට පෙනෙනවා. ජය අංකය 6 වර්ණය විසිතුරු දිනය සිකුරාදා මීන ලග්නය ලග්නාධිපති ගුරු 4 වැන්නේ කේන්ද්‍රස්ථානගතව තමාගේම නැකතක ගමන් කරන මේ සතියේදී උසස් අදහස් වලින් යුතුව සේවා වෙනුවෙන් සහාය වෙන තත්ත්වයන් තවදුරටත් ඇති වෙනවා. වැඩිහිටි සම්බන්ධතාවයන් යහපත් කර ගැනීමට උනන්දු වන්න. ධනය සාමාන්‍ය ගනුදෙනුවල මිශ්‍රකාරී බවක් පෙන්නුම් කරනවා. සැහැල්ලු හෝ පහසු ගනුදෙනුවලට ඉඩ ඇත්තත් වියදම් කටයුතු පිළිබඳව ඉක්මන් තීරණ නොගැනීමට වග බලා ගන්න. රැකියාව අන්‍යයන් අතරේ ඔබගේ ගුණාත්මක තත්ත්වයන් වඩාත් කැපී පෙනෙනවා. විශේෂයෙන් වෙළඳ කටයුතු මෙන්ම දාර්ශනික හැඟුම් සම්බන්ධයෙන් ඊට අවශ්‍ය කැපවීමට යම් දුරකට ක්‍රියාකාරී බවක් ඇති කරනවා. අධ්‍යාපනය 2-8 දිනයන් ඔබගේ මනසට තරමක් නිදහස් බවක් ගෙන දෙනවා. මහජන සම්බන්ධතා තහවුරු කිරීමට විශේෂ කේස්ත්‍රයන් වඩාත් ගැලපෙනවා. ගෘහසපත මානසික වශයෙන් නිදහස් හෝ සැහැල්ලු බවක් ඇති කර ගැනීමට උගහටනවා. සංවිධානාත්මක කටයුතුවලදී වියදම් අධික වීමට බෙහෙවින් ඉඩකඩ යෙදෙනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධ ක්‍රියාකාරී අවධානයට වරින් වර වෙනස් වෙන්න පුළුවන්. සෞඛ්‍ය ඇස්වල හිසේ වියලි ස්වභාවයන් ගැන උනන්දු වන්න. ජය අංකය 3 වර්ණයේ රන්වන් දිනේ බ්‍රහස්පතින්දා මේ වගේම ලබන සතියේදී සතිය ලග්න පලාපලය සමගින් ඔබ හමුවට පැමිණෙනවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.